Hi guys, අදත් මං ආවේ තවත් ඉංග්ලිෂ් ස්පීකින් ලෙසන් එකක් අරගෙන. ඉතින් අපි බලමු අද මොනවද මං ඔයාලට කියලා දෙන්න යන්නේ කියලා. කොහොමද කියන්නේ? ඔයාගේ ස්ව කැමැත්ත. ඒ කියන්නේ ඔයාගේම කැමැත්ත පරිදි. කොහොමද අපි කියන්නේ? Your own will. ඔයාගේ ස්ව කැමැත්ත. Your own will. It's up to you. Your own will. අන්න එහෙම. හරිද? ඔහු නිවැරදි වුණා. He was right. He was right. අවංක වෙන්න. Be honest. අවංක වෙන්න. Be honest. මට උදව්වක් ඕනේ. I need a favor. help එකක් කියන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් අපිට favor එකක් කියන්නත් පුළුවන්. මට උදව්වක් ඕනේ. I need a favor. ඇයි නැත්තේ? Why not? ඇයි නැත්තේ? Why not? ඒක ඇත්ත. That's true. ඒක ඇත්ත. That's true. ඒක හොඳයි. That's good. ඒක හොඳයි. That's good. මං අනුමාන කරනවා. I guess. මං අනුමාන කරනවා. I guess. ඔයා මට විහිළු කරනවද? Are you kidding me? ඔයා මට විහිළු කරනවද? Are you kidding me? ගොඩාක් වෙලාවට මේ ෆොරින් මොකක් හරි වීඩියෝ එකක් හරි ෆොරින් මේ ඩයලොග්ස් බලනකොට එයාලගේ මොකක් හරි ඩයලොග් එකක් බලනකොට අපිට ගොඩාක් වෙලාවට මේ සෙන්ටෙන්ස් එක හම්බ වෙනවා. ඔයා මට විහිළු කරනවද? Are you kidding me? කියලා කියන්න පුළුවන්. ඊළඟට ඒක දිග කතාවක්. It's a long story. It's a long story. මිනිත්තුවක් ඉන්න. Wait a minute. තප්පරයක් ඉන්න. Wait a second. මිනිත්තුවක් ඉන්න. Wait a minute. අනේ මගේ දෙවියනේ. Oh my god. Oh my god. සර්ප්‍රයිස් එකකදී හරි ඒ වගේ දෙයකදී අපිට oh my god කියන්න පුළුවන්. Oh my Jesus කියලා හැමත් කියන්නේ. ඒ වගේ oh my god. ඔයාද යනවද? Will you go now? Will you go now? ඔයාද යනවද? Will you go now? කොතරම් ශෝක ජනකද? කොච්චරම් දුක්ඛිතද? How sad. How sad. ඔහු මුකුත් කරන්නේ නැහැ. ඔහු මුකුත් කරන්නේ නැහැ. කොහොමද කියන්නේ? He is doing nothing. He is doing nothing. මට පාඩුවේ ඉන්න දෙන්න. Leave me alone. මට පාඩුවේ ඉන්න දෙන්න. Leave me alone. මං එළියට යන්නයි. මං එළියට යන්නද කියලා කොහොමද අහන්නේ? May I go out? මං එළියට යන්නද? May I go out? එම් politely අපිට අහන්න පුළුවන්. ඇත්තටම නෑ. ඇත්තටම නෑ කියන oh no වගේ අපිට නිකන් wonderful වගේ feeling එකකදී කියනවා oh no. ඒ කියන්නේ that means අපිට it means කියන්න පුළුවන්. ඒ කියන්නේ that means මා ගැන විශ්වාසය තබන්න. Keep trust in me. මා ගැන විශ්වාසය තබන්න. Keep trust in me. ඔයා ගැන මට ආඩම්බරයි. I am proud of me. ඔයා ගැන මට ආඩම්බරයි. I am proud of ඔබ ගැන මට ආඩම්බරයි. I am proud of me නෙමෙයි I am proud of you. මම ගැන මට ආඩම්බරයි කියලාදී I am proud of me කියන්නේ. මට ඔයා ගැන ආඩම්බරයි කියලාදී I am proud of you. කී දෙනෙක් ඉන්නවද? How many are there? කී දෙනෙක් ඉන්නවද? How many are there? මං ගණන් ගන්න. I don't care. මං ගණන් ගන්න. I don't care. අපිට ඒ ප්‍රයිස් එක නම් ගොඩක් වෙලාවට හම්බෙලා තියෙනවා නේ. I don't care. මං ගණන් ගන්න. මට දැනෙනවා ඒක. I feel it. මට දැනෙනවා. ඒක නිවැරදි. It's correct. ඒක නිවැරදි. It's correct. මන් දන්න විදිහට as I know. මන් දන්න විදිහට තමයි මං කිව්වේ. As I know. As I know I told you. මන් දන්න විදිහට as I know. ඔහු අපිට බනිමින් ඉන්නවා. He is scolding us. ඔහු අපිට බනිමින් ඉන්නේ. He is scolding us. ඔයා මට උදව් කළේ නැහැ. You didn't help me. ඔයා මට උදව් කරේ නැහැ. You didn't help me. මං එන්නම්. I shall come. I shall come. මේක මොකටද? This is what? This is for what? මේක මොකටද? This is for what? මේ ලෙසන් එකත් නැවත අහමින් හොඳට ප්‍රැක්ටිස් කරන්න. අපි ඊළඟ next video එකෙන් අපි නැවත හමු වෙමු.